තමන්ගේ තාත්තා අවුරුදු 24ක් තිස්සේ තමන්ගේ දුවව රේප් කරපු කතාව ඔයගොල්ලෝ අහලා තියෙනවද? ඒකත් තමන්ගේම ගෙදර රහස් කාමරයක් ඇතුලේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ එලිසබෙත්ට. එලිසබෙත්ගේ තාත්තා ජෝසප් තමයි ඒගොල්ලන්ගේ පවුලේ හැම තීරණයක්ම ගන්නේ. එයා හරිම දැඩි දරුණු මිනිස්සෙක් කියලා තමයි එලිසබෙත් කියන්නේ. ඒ වගේම ජෝසප් ගන්න කිසිම තීරණයකට විරුද්ධ වෙන්න එයාගේ වයිෆ්ටවත් හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මේ හින්දාම එලිසබෙත් තීරණයක් අරගෙන හිටියා. එයාට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙනවත් එක්කම ගෙදරින් එළියට ගිහිල්ලා හරිම ස්වාධීන විදිහට ජීවත් වෙන්න. අවස්ථාවකට එලිසබෙත්ගේ 18 වෙනි බර්ත්ඩේ එක දවසේ එයාගේ තාත්තා ජෝසප් එයාට කතා කරනවා ගබඩා කාමරේ තියෙන බඩු වගයක් ගන්න උදව් කරන්න කියලා. ඉතින් තාත්තට උදව් කිරීමේ අරමුණෙන් ගබඩා කාමරයට ගියපු එලිසබෙත්ව එතන තිබ්බ රහස් කාමරයක් ඇතුලේ හිර කරපු ජෝසප් තමන්ගේ බිරිඳට පවුලේ අයට වගේම පොලිසියට කියන්නේ එලිසබෙත් පැනලා ගිහිල්ලා කියලා. ඉතින් ඒක ඔප්පු කරන්න පුළුවන් විදිහේ ලියුමක් එලිසබෙත් ගාවා ලියව ගන්නත් ජෝසප් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ අවුරුදු 24 ඇතුළත එලිසබෙත් දරුවා 7 දෙනෙක් බිහි කරනවා. මේ 7 දෙනාගෙන් 3 දෙනෙක් එලිසබෙත් එක්ක ඩවුන්ස්ටේර්ස් වල හැදෙනකොට තව 3 දෙනෙක් එලිසබෙත්ගේ තාත්තා ජෝසප් සහ එයාගේ බිරිඳ එක්ක අප්ස්ටේර්ස් වල හැදෙනවා. ඒ වගේම එක දරුවෙක් ඉපදෙලා ටික දවසක් ඇතුළත මිය ගිහිල්ලා තියෙනවා. අවුරුදු 24ක් තිස්සේ සංගවගෙන හිටපු මේ රහස එළියට එන්න ප්‍රධාන කාරණාව උනේ කර්ස්ටින්. කර්ස්ටින් කියන්නේ එලිසබෙත් එක්ක ඩවුන්ස්ටේර්ස් වල හැදිච්ච අවුරුදු 19ක් වෙච්ච දරුවෙක්. මේ දරුවා අසනීප වෙනවා. මේ දරුවාගේ අසනීපය වැඩි වෙනවත් එක්කම ජෝසප්ට සිද්ධ වෙනවා යාව හොස්පිටල් එකට අරගෙන යන්න. ඉතින් මේ දරුවගේ හැසිරීමේ රටාව ඒ ළමයාගේ ස්කින් එකේ තත්ත්වය ඒ වගේම දුර්වලකම ඊටත් වඩා මෙයාට කිසිම මෙඩිකල් හිස්ටරි එකක් නැති නිසා ડોක්ටර්ස්ලා කියනවා අපිට මේ ළමයාගේ අමර හම්බ වෙන්න ඕන කියලා. ඉතින් පොලිසියත් මේකට මැදිහත් වෙලා හිටපු නිසා ජෝසප්ට සිද්ධ වෙනවා එලිසබෙත්ව එළියට ගන්න. අවුරුදු 24කට පස්සේ 2008 අප්‍රේල් මාසේ 26 වෙනිදා ජෝසප් එලිසබෙත්ව හොස්පිටල් එකට අරගෙන එනවා. අවුරුදු 24කට පස්සේ එළියට ආපු එලිසබෙත් තමන්ට ලැබුණු අවස්ථාව උපරිම ප්‍රයෝජනයට අරගෙන තමන්ට වෙච්ච අපරාධය පොලිසියට කියනවා. ඒ අනුව සියලුම සාක්ෂිත් එක්ක 2008 අප්‍රේල් 26 වෙනිදා ජෝසප්ව ඇරෙස්ට් කරනවා. තමන්ගේ වැරද්ද අපරාධය පිළිගත්තු ජෝසප් ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් හිමි වෙනවා. ඉතින් මේ වෙද්දී ජෝසප් වයස අවුරුදු 85ක් 90ක් විතර වෙන ඩිමෙන්ෂියා රෝගියෙක්. ඒ වගේම එලිසබෙත් ඇතුළු දරුවෝ එයාලගේ ඩෙන්ටි එක වෙනස් කරගෙන හරිම සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතය ජීවත් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ සිද්ධිය අලලා හැදිච්ච ෆිල්ම් එකකුත් තියෙනවා. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඒක හොයාගෙන බලන්න කියලා. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඕගොල්ලෝ කැමති නම් මාව follow කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක් comment එකක් දාන්න. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න.